මේ මොහොතේ ඔබ මේ වීඩියෝ නරඹමින් වාඩි වී සිටිනවා විය හැකියි. පුටුවක වාඩි වෙලා ලැප්ටොප් එක දිහා බලාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. නැත්නම් ඇඳට වෙලා ෆෝන් එක දිහා බලාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් වාහනේ ඉඳගෙන යන ගමන් වෙන්න පුළුවන්. විනාඩි කිහිපයක් ඒ විදිහට ඉන්න එක ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් ඔබ වැඩි වේලාවක් වාඩි වෙලා ඉන්නකොට ඔබේ ශරීරයේ වඩාත් නොසන්සුන් වෙන බව ඔබට දැනෙන්න පටන් ගන්නවා. ඒක හරියට එක පාරට නැගිටලා ඇවිදින්න යන අවස්ථාවක් ලැබෙන තුරු බලාගෙන ඉන්නවා වගේ දෙයක්. ඉතින් අද අපි කතා කරන්න හදන්නේ sitting is the new smoking නැත්නම් අසුන්ගෙන සිටීම දුම්පානය කරනවා හා සමානයි කියන සංකල්පය ගැන. මේ කතා කරන කරුණ හාස්‍යජනකයි කියලා කාට හරි හිතෙන්න පුළුවන්. අපේ ශරීරයේ වාඩි වෙලා ඉන්න කැමතියි කියලානේ අපි හැමෝම හිතන්නේ. නමුත් ඇත්තටම එහෙම නැහැ. කෙටි වේලාවක් වාඩි වී සිටීම ආතතිය අඩු කර ගැනීමට හෝ ව්‍යායාමයකින් පසු මහන්සිය නැති කර ගැනීමට උදව් වෙනවා තමයි. ඒක ඇත්ත. ඒත් වර්තමානයේ අපේ ජීවන රටාව දිහා බැලුවොත් අපි චලනය වෙනවාට වඩා ගොඩක් වැඩිපුර වාඩි වෙලා නිශ්චලව ඉන්නවා. නමුත් අපේ ශරීරයේ මේ වගේ අක්‍රීය පැවැත්මක් සඳහා නිර්මාණය වෙලා නැහැ. ඇත්තටම සිද්ධ වෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. මිනිස් සිරුර නිර්මාණය වෙලා තියෙන්නේ චලනය වෙන්න. ඒ සඳහා සාක්ෂි අපේ ශරීර ව්‍යුහය තුලම තියෙනවා. මිනිස් සිරුරේ තුල සන්ධි 360කට වඩා තියෙනවා. අස්ථි හා මාංශ පේශි 700ක් පමණ තිබෙනවා. මේවා පහසුවෙන් සරලව චලනය වෙන්න අපට උදව් කරනවා. ශරීරයේ සුවිශේෂී භෞතික ව්‍යුහය නිසා තමයි අපට ගුරුත්වාකර්ෂණ බලයට එරෙහිව කෙලින් හිටගෙන ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ. අපේ රුධිරය නිසි ලෙස සංසරණය වෙන්න නම් අපි චලනය විය යුතුමයි. අපේ ස්නායු සෛලවලටත් චලනයෙන් ප්‍රතිලාභ විශාල ප්‍රමාණයක් ලැබෙනවා. ඒ වගේම අපේ සමප්‍රත්‍යස්තයි. ඒ කියන්නේ චලනයන්ට අනුව එය හැඩ ගැසෙන්න තමයි අනුවර්තනය වෙලා තියෙන්නේ. ඉතින් ශරීරයේ හැම අඟලක්ම ඔබ චලනය කරවීමට සූදානමින් බලා සිටිනවා නම් ඔබ චලනය නොවී සිටින විට කුමක් සිදු වේද? හරි, දැන් අපි ඒ ගැන කතා කරමු. මුලින්ම බලමු අපේ කොඳු නාරටියට මොකද වෙන්නේ කියලා. ඔබේ කොඳු වැටපෙළ දිගු ව්‍යුහයක්. එය අස්ථි සහ ඒවා අතර පිහිටි කාට්ලේජ් තැටි වලින් හැදිලා තියෙනවා. අස්ථි වලට සම්බන්ධ වී ඇති සන්ධි, මාංශ පේශි සහ බන්ධන මේ සියල්ල එකට තබා ගන්නවා. සාමාන්‍යයෙන් අපි වාඩි වී සිටින ආකාරය තමයි කොන්ද වක්‍ර කරගෙන උරහිස් එල්ලාගෙන සිටීම. මේ ඉරියව්ව ඔබේ කොඳු වැටපෙළට අසාමාන්‍ය පීඩනයක් ඇති කරනවා. ඒ නිසා කාලයත් එක්ක ඔබේ කොඳු වැටපෙළේ තැටි ගෙවී යන්න පුළුවන්. සමහර බන්ධන සහ සන්ධි අධික ලෙස වෙහෙසටපත් වෙනවා. ඒ වගේම ඔබේ කොන්දේ වක්‍ර වූ පිහිටීම අනුව දිගුවන මාංශ පේශි වලටත් ආතතියක් ඇති වෙනවා. මේ විදිහට කොන්ද නවාගෙන වාඩි වෙලා ඉන්නකොට ඔබේ පපුවේ කුහරේ හැකිලෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඔබ හුස්ම ගන්නකොට පෙනහළු වලට ප්‍රසාරණය වෙන්න ඉඩ අඩු වෙනවා. මේක ගැටලුවක්. මොකද මේ නිසා తాවකාලිකව ඔබේ පෙනහළු පුරවන සහ රුධිරයට ඇතුල් වන ඔක්සිජන් ප්‍රමාණය සීමා වෙනවා. ඇටසැකිල්ල වටා තියෙන මාංශ පේශි, ස්නායු, ධමනි සහ ශිරා තමයි ශරීරයේ මුදුක් පටක ස්තරය හදන්නේ. වාඩි වී සිටීම නිසා මේ සියුම් පටක තෙරපෙනවා, පීඩනයට ලක් වෙනවා. එම නිසා මේ සියුම් පටක වලට විශාල බලපෑමක් ඇති කරනවා. ඔබට කවදා හරි වාඩි වෙලා ඉන්නකොට ඔබේ අත්පා හිරිවැටීමක් හෝ ඉදිමීමක් දැනෙලා තියෙනවද? ඔව් නේද? ඒක අපි හැමෝම අත්විඳලා තියෙනවා. වැඩිපුරම සම්පීඩනය වන ප්‍රදේශවල ඔබේ ස්නායු, ධමනි සහ ශිරා අවහිර වෙන්න පුළුවන්. ඒ නිසා ස්නායු සංඥා සීමා වෙලා හිරිවැටීම ඇති වෙනවා. ඒ වගේම ඔබේ අත්පාවලට රුධිරයේ ප්‍රවාහනය අඩු වෙලා ඒවා ඉදිමෙන්න පටන් ගන්නවා. දිගු වේලාවක් වාඩි වී සිටීම නිසා ලිපෝප්‍රෝටීන් ලයිපේස් කියන විශේෂ එන්සයිම తాවකාලිකව අක්‍රිය වෙනවා. මේක රුධිර කේශනාලිකා බිත්තිවල තියෙන එන්සයිමයක්. මේකෙන් වෙන්නේ රුධිරයේ තියෙන මේදේ බිඳ දැමීමයි. ඉතින් මේ නිසා ඔබ චලනය වන අවස්ථාවල මේදේ දහණය වනවාට වඩා ඔබ වාඩි වෙලා ඉන්නකොට මේදේ දහණය වෙන ප්‍රමාණය අඩු වෙනවා. මේ හැම දෙයක්ම මොළයට බලපාන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. අපි මොළේ පාවිච්චි කරන වෙලාවට සාමාන්‍යයෙන් පුරුදුලා ඉන්නේ වාඩි වෙලා ඉන්නේ. ඒ කියන්නේ පාඩම් කරන වෙලාවට, කාර්යාලයේ වැඩ කරනකොට වගේ අවස්ථාවල අපි ගොඩක් මොළය වෙහෙසවනවා. ඒත් හාස්‍යයට කරුණක් නම් දිගු වේලාවක් වාඩි වී සිටීම ඇත්තටම මේ අරමුණට පටහැනි වීමයි. නිශ්චලව සිටීම නිසා
රුධිර ප්‍රවාහය සහ ඔබේ පෙනහළු හරහා රුධිරයට ඇතුළු වන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. ඔබේ මොළයේ ක්‍රියාශීලීව තබා ගැනීමට නම් මේ දෙකම අත්‍යවශ්‍යයි. ඉතින් ඔබේ මොළයේ ක්‍රියාකාරීත්වය මන්දගාමී වෙනකොට ඔබේ අවධානය යොමු කිරීමේ මට්ටම පහත වැටෙන්න පුළුවන්. අවාසනාවකට වාඩි වී සිටීමේ අහිතකර බලපෑම් කෙටි කාලිනව විතරක් මිනිස් සිරුරට බලපාන්නේ නැහැ. මෑත කාලයේ අධ්‍යයන වලින් සොයාගෙන තියෙනවා දිගු වේලාවක් වාඩි වී සිටීම ඇතැම් පිළිකා වර්ග හෘද රෝග සෑදීමට බෙහෙවින් බලපාන බව. ඒ වගේම දියවැඩියාව, වකුගඩු සහ අක්මා ගැටලු වලටත් දායක වෙන බව. ඇත්තටම පරීක්ෂකයන් ගණනය කරලා තියෙනවා ලෝකේ පුරා අක්‍රියතාවය නිසා වසරකට නොමේරු මරණ වලින් 9% පමණ සිදුවන බව. ඒ කියන්නේ ලෝක ජනගහනයෙන් මිලියන 5කට අධික පිරිසක් මේ නිසා වාර්ෂිකව මරණයට පත්වන බව. ඉතින් හානිකර නැහැ කියලා හිතන මේ පුරුද්දට ඇත්තටම අපේ සෞඛ්‍යය වෙනස් කරන්න පුළුවන්. නමුත් වාසනාවකට මේ තර්ජනයට තියෙන විසඳුම ඉතාමත්ම සරලයි. ඔබට වාඩි වී සිටීම හැර වෙනත් විකල්පයක් නැති අවස්ථාවක කොන්ද කෙලින් තබාගෙන වාඩි වෙන්න උත්සාහ කරන්න. ඔබට ඔබේ අසුනේම රැඳී සිටීමට අවශ්‍ය නැති අවස්ථාවලදී ගොඩක් වෙලාවට චලනය වෙන්න උත්සාහ කරන්න. සමහර විට සෑම පැය භාගයකට වරක්වත් නැගිටීමට ඔබට මතක් කර ගැනීම සඳහා ඔබගේ ජංගම දුරකථනයේ එලාම් එකක් තියාගන්න. නමුත් ප්‍රධාන වශයෙන් ශරීරයේ නිර්මාණය වෙලා තියෙන්නේ චලනය වෙන්න මිසක් නිශ්චලව ඉන්න නෙමෙයි කියලා තේරුම් ගන්න. ඇත්තටම මේ වීඩියෝ දැන් අවසන් වෙන්නත් ළඟයි. තාම ඔබ වාඩි වෙලා නේද ඉන්නේ? ඉතින් දැම්ම නැගිටලා පොඩ්ඩක් ඇඟ දිග ඇරලා ඇවිදින්න යන්නේ නැද්ද? ඔබේ ශරීරයට පොඩ්ඩක් ඇවිදින්නට අවස්ථාව සලසා දෙන්න. ඒ ඔබේ ජීවිතය සෞඛ්‍යමත්ව ගත කිරීමට උපකාරයක් වේවි.